අද මං ඔයාලට කියා දෙන්නේ මුනික ජාතකය. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි අපමහා බෝසතාණන් වහන්සේ ඈත එපිට ගම්මානෙක එක ගොවි පවුලක ගව දෙනකට දාව ගව පැටියෙකු විදියට උපත ලබනවා. මේ ගව පැටියා හරිම ලස්සනයි, පිරිපුන්ව වැඩෙනවා. ඒ ගවයාට කියන්නේ මහා ලෝභිත කියලා. ලෝභිත කියලා තමයි කියන්නේ. ටික දවසකින් තවත් ගව පැටියෙක් උපදිනවා. ඒ පැටියා බාල නිසා චුල්ල ලෝභිත කියනවා. එතකොට මහා ලෝභිත, චුල්ල ලෝභිත. මේ නිවසේම ඉන්නවා එක ඌරු පැටියෙක්. ඒ ඌරු පැටියාගේ නම මුනික. මේ මුනිකයාට ඒ ගෙදර කුමාරිකාව, ඒ ගෙදර තරුණිය හොඳට සලකනවා. කන්ට පොන්ට දෙනවා, පළතුරු ටික දෙනවා, එළවලු දෙනවා, කිරි ටික දෙනවා. මේකට අර චුල්ල ලෝභිතට හරිම හිතට වේදනයි, දුකයි. දවසක් තම වැඩිමහල් සහෝදරයා වන මහා ලෝභිතට බෝසතාණන් වහන්සේට කියනවා, අයියේ අපි තමයි මේ ගෙදර ඔක්කොම වැඩ ටික කරන්නේ. අපි කොච්චර මහන්සි වෙනවද? හැබැයි අර මුනිකයා නිකන් ඉඳලා ඔක්කොම කනවා. ඌට හරි සැලකිලි. හා මල්ලි, ඕකට ලෝභ කරන්ට එපා. ඔය මුනිකයා කන්නේ උගේ මලබත. ඌට වැඩි දවසක් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඔය කුමාරිකාව ළඟදිම විවාහ වෙනවා. ඒ මගුලට ඔය මුනිකයාගේ මස් ටික තමයි ව්‍යාංජන කරලා දෙන්න හදන්නේ. ටික දවසක් යනවා, මුනිකයාගේ මර ලතෝනිය ඇහෙනවා. මුනිකයාගේ මස් ටික ව්‍යාංජන විදියට මගුල් මේසයට යනවා. චුල්ල ලෝභිත එනවා මහා ලෝභිත ගාවට. ඇවිල්ලා කියනවා, අයියේ මේ පිදුරු කොච්චර අපූරුද? මේ පිදුරු කොච්චර රසවත්ද? මේ පිදුරු කොච්චර වටිනවාද? රස ආහාර කාපු මුනිකයා අවසන් ගමන් ගියා. අපි තාම ජීවත් වෙනවා කියලා. මහා ලෝභිතයි, චුල්ල ලෝභිතයි ඒ නිවසේ ඒ රාජකාරි කරගෙන සතුටින් ජීවත් වෙනවා.